එසෙල්වත්ත ගුණසිංහපුර පීර් සයිබු වීදියේ පිහිටි දෙමහල් නිවසක උඩුමහලින් බිමට ඇද වැටුණු 12 වැනි දරුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ ඊයේ පස්වරුවේයි. එම දරුවා ඇතුළු තවත් දරුවන් පිරිසක් සිය නිවෙස් ආසන්නයේ පිහිටි අදාළ දෙමහල් නිවසේ ගේට්ටුවට තල්ලු කරමින් පලා යාම කලක පටන් සෙල්ලමක් ලෙස සිදු කරගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේද මේ දරුවන් පිරිස සුපුරුදු පරිදි නිවසේ ගේට්ටුවට තට්ටු කර දෙවයද්දී එක් දරුවෙක් එම නිවසේ සිටි දරුවෙකු විසින් අල්ලාගෙන නිවස තුළට රැගෙන ගොස් ඇතැයි සඳහන්. දෙමහල් නිවසේ හිමිකරු සිද්ධිය මෙලෙස විස්තර කළා. ඔහොම ගහනවා. ගාලා ඒ සද්ද පිටෙන් තමයි මෙහෙන් බලන්න විදියක් නෑ. මොකද එතන එන්නත් දාලා තියෙන්නේ. මෙල්කෙනියට එන්න පොඩක් අමාරු. ඒ නිසා ඒගොල්ලෝ බැහැලම එන්න ඕනේ මෙතන බලන්න. ඒගොල්ලෝ මේකන පොඩිනේ හුදෙන්දලා බැලුවත් හරි පේන්නේ. එයා පල්ලයට ඇවිල්ලා මේ දොර මෙහෙම කරලා මෙහෙම බලනකොට මේ ළමයි දුවලා ඉවරයි. ඒ ළමයි ඔළුවක් නැති මුලක් නැති ළමයි නෙමෙයි අවුරුදු 10ක් මෙච්චර කල්පනා කරලා මේ වැඩ කරපු එක නා. මොකද මේ මෝටර් වැඩක් කරලා තියෙන්නේ. මෙතනට ඇවිල්ලා තමයි පැනලා තියෙන්නේ. ඔව් උංගන්ට තලක් නෑනේ. ඒ ළමයා මෙතනට ඇවිල්ලා ඊට පස්සේ තමයි මේ බල්කනියෙන් පැනලා තියෙන්නේ. ඔව්. බල්කනියෙන් වාලට පැනලා වාලේ ඉඳලා තමයි බිමට වැටලා තියෙන්නේ. අපේ පුතා ළඟට ඇවිල්ලා එයාව අල්ල ගන්නකන් තන්නේ එයා තට්ටු කරගෙන ඉන්නවා. ඊට පස්සේ පුතා කරේ මොකද? ඔයාද එමදාම දොර තට්ටු කරන්න කියලා යනවනේ අනිත් ළමයි දෙන්නෙක් ඒ වගේ දිව්වා. ඊට පස්සේ මෙයා නිකන් බය කරන්න එයා උස්සගෙන ඇවිල්ලා ගෙදර තිබ්බා ඉන්න මං අනිත් කට්ටියත් එක්කගෙන එන්නම් පොලිසියට බාර දෙන්න කියලා. බය කරන්නද මේ දේ කරලා තියෙනවා කියන්නේ? ඔව් ඔයා ඉන්න අනිත් කට්ටියත් මං එක්කගෙන ඇවිල්ලා පොලිසියට බාර දෙන්න කියලා. දැන් මේ තුන්වෙනි තට්ටුවක කාමරයක හිර කරලා තිබ්බයි කියලා තමයි අපිට ආරංචිලා තියෙන්නේ. අපේ පුතාටත් පොඩක් බනින්න කෑ ගන්නට කියලා බලනකොට එයා ගෙදරම බාත්රූම් වල හිටියා දන්නේ එයා නෑ මම ඊට පස්සේ තවත් පරක් වෙලා ඇවිල්ලා යනකොට එයා අපේ මේ ආච්චිලාගේ ගෙදර හිටියා. එයා මේ පොලිසියට බාර වුණාද? නෑ මම එයාට ගෙව්වා. කවදාවත් මම ළමයින්ට ඕනේ නැති විදියට බෙන්නලත් නෑ ගාලත් නෑ. එයාව මම ගෙව්වා ඕනේ නැති විදියට බෙන්න කියන තරවට එයා ගියා. ඊළා කොයිවත් යන්නේ නෑ කොයි හරි ඇති. ඉතින් අපි තෝයලා බැලුවා කෝල් දාලා බැලුවා එමෙන් නෑ කියලා. ඉතින් ඊට පස්සේ එදා රේම එවිලා පොලිසියෙන් කෝ ළමයි කියලා කියනකොට අපි මේ සිද්ධම කිව්වා ඒගොල්ලන්ට. මේ අතර අනතුරට මුහුණ දුන් දරුවාගේ මිත්තණියද මෙලෙස අදහස් පළ කළා. දරුවා ස්පිරිතාලේ ඉන්නේ. ඔව් දරුවා ස්පිරිතාලේ ඉන්නේ මේ ස්කෑන් ඔක්කොම අරලා අරන් තියෙන්නේ. ප්‍රශ්න මොකුත් නැහැ කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මේ දරුවා මේ ගෙදරට මේ තට්ටු කරලා ආසොක් ගන්න ගියා කඩේට. ඊළඟ තමයි මේ දොරට තට්ටු කරලා දුවන්න බලනකොට තමයි ඒගොල්ලන්ගේ පුතා එයා ඇවිල්ලා අල්ලලා තියෙන්නේ. එයාත් එච්චර දුරට හිතලා නැහැ. බය කරන්න තමයි උඩට අරන් තියෙන්නේ. මෙයා බය වෙලා මොනවා හරි කරන්නේ. එයා බය කරලා ඇති. ඒ තමයි පොඩි එකම